ඒ මොකක්ද සද්දේ? It was at this moment that he knew. He fucked up. අඩු. අනේ සද්දෙත් වැඩි වෙනවා වගේ. ඒ බේ. Hello guys, කොහොමද ඉතින් ඔයාලට? මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ horror play time කියන ගේම් එක. ඉතින් මේක මොබයිල් ගේම් එකක්. අද ගෙනාවේ මොබයිල් ගේම් එක, PC ගේම් එකක් නෙමෙයි. horror ගේම් එකක්. මේක online offline mode දෙකම තියෙනවා. ඉතින් play කරලා බලමු. offline එක map එක select කරගන්න තියෙනවා. අපි මේ හිම් අම්මට සද්දේ ඔයාලට සද්ද ඇහෙන ඇති ඉතින් ඇති. Find the items and escape without the gate code. වන්න සද්ද ඇහෙන මොකුත් නෑ. කන පැලෙන්නේ නැහෙන්නේ ආයි ඉතින් මොකද්ද යමු සද්දයක් ආයේ. මේක ගෑස් ස්ටේෂන් එකක් වගේ. අට්ටි ආර මොකෙද්ද ගියේ? මොකක් හරි මිනිහෙක් වගේ කැවිදන් යනවා දැක්කා. මං හිතන්නේ මේක හදාගෙන අපි යන්න තමයි ඕනේ. අරු මගේ පස්සෙන් එයිද දන්නේ. ඔය ටික අපි ගෑස් ස්ටේෂන් ඇතුළට කියලා බලමු. අරු එන්න කලින් යමු. නාට්ටේ කී එකක් තියෙන්නේ? ඩෝකි. ඒ කියන්නේ මේකට දන්නේ. need case key. case key. case key කියලා එකක් නෑ. ඊ මොකද්ද? ඌ එනවද මගේ පස්සේ? මට හුටු. ෆ්‍රිජ් It එක was at මොකද this මේ moment සීතල that he තාම knew. ෆ්‍රිජ්. He fucked up. ගන්න බෑනේ. ඒ මොකද්ද සද්දේ? අඩු අම්මට හුටු. ඒ උම අල්ලගත්ත ඔයි. අන්න අරු යනවා. ඉතින් කොහෙද මම ඉන්නේ? දන්නේ නැහැ. වහලේ උඩ ඉන්නේ. කොහොමද යන්නේ? මෙතනින් පැන ගන්න උලා. ෆෝල් ඩැමේජ් තියෙනවද දන්නේ නැහැ. මොකද උනේ? බීමකට වැටුනේ. මේ කොහෙද බං? හිටපු තැන නන් නෙමෙයි. ඒ ආරු යනවා අර. අපි මට මේකක් ඇතුළට යන්න. මේ ආරු ඉන්න. ඒ කියන්නේ මම මොකක් හරි ඩ්‍රොප් කරොත් ඌ මගේ පස්සෙන් එනවා. හරි. දැන් දන්නවනේ ඩ්‍රොප් කරලා යන්න බෑ කියලා. කේස් කී ඔය තියෙන්නේ බෑ. යම. මේ වගේ මොනවද තියෙනවද? මුකුත් නෑ. අර වෙයිද බා? යන්. කොහෙන්ද යන්නේ? මෙහෙන්ද? අර එන්න කලින් කොහොම හරි පැන ගන්න ඕනේ. අනේ සද්දෙත් වැඩි වෙනවා වගේ. ඒ බේ. මේ කොහටද වැටෙන්නේ? අම්මට උඩ මේ මොකද? අඩෝ ඩෝකි එක. මේකනේ මට ආහාරද හම්බුනේ. මේ පැත්තට යන්කෝ බලන්න. ඒ ඌ ඇවිල්ලා අපි
වහලයක් උඩනේ තිබ්බේ. බයත් උනා ඒක නම් තැනකට නම් ආවා. මං ඉන්න චුට්ට සද්ද අඩු කරගන්න. කන් දෙක නැත්තම් මොකද්ද වෙනවා? මේ තියෙන ගෑස් ස්ටේෂන් එක. මේ අර වයිද? කෙලින් මේකදලු තමයි. ඇරුණා. මේ මොකද්ද? අයියෝ ආයල්ලුවා. අපරේ දවස් 3යි තියෙන්නේ. හරිනේ අමාරුව. ඒතකොට මං කොහොමද ඒක මේ කොහෙද ඉන්නේ? අතනනේ අර අපි හිස්තැනක් 30 තැනක් නෙමෙයි. මොකක්ද දන්නේ යමුකෝ. මං හිතලා ඩ්‍රොප් කරේ නෑ බං ඒක. අර ගද්දෙන් ඩ්‍රොප් වුනේ. මේ කියන්නේ අපි කරපායේ අයින් වෙනවද දන්නේ නෑනේ. සනික මේක ඇතුළු දුවමු. ඇවිදින සද්ද තමයි මේක අපිට දුවන්න වෙලාවක් නෑ. ඩ්‍රොප් කරාම දුවන්න වෙලාවක් ඉන්නේ නෑ බා. මේ තියෙන්නේ. හරි. මන් දන්න මොකද කරන්න. අපි කලින් ඇවිල්ලා මේ මේකක් ගාවදී ආවේ නෑ නේද? එකවර සද්දෙත් නැති වුණා. ඊ මුටද බයි ස්කින් වොක් කියන්නේ? මන් දැකලා තියෙන ස්කින් අඩිය හංගෙන නෑ. පැන. ගියා වගේ. දැන් අපි අහුනොත් ඉවරයි ඈ. මෙහෙන් යන්කෝ. මේකට දාන්න තමයි ඕනේ. කොහොමද දාන්නේ? හරිනේ අමාරු. ටින් ගෑවන්න ගම. මුට අපි ඇවිදින සද්ද ඇහෙන්නේ අර ඩ්‍රොප් කරන සද්ද විතරයි ඇහෙන්නේ. මෙච්චර අපි දුවනවා ඇහෙන්නේ. අර චුට්ට ඩ්‍රොප් කරාම ඇහෙනවා. ආයෙ නෑ. මගේ ළඟට එයිද? නෑනේ. අරක බීමට වැටිලා. සීට් බා. අයියෝ. මේකට තව මොනවද ඕනෙත් එක්ක. වීල් එක විතරක් මදි මං හිතන්නේ. නෑ නේද පේන්නේ? නෑ සෙනින් කියලා දාමු. හරි. ඒ සත්‍ය අවුල්ලේ. මේක ඇතුලේ ඩෝ කී එක. අපේ ඒක ඇත්තට ශනික මාරුවම කියන්නේ මේකද? කේස් මේකද කේස් කියන්නේ? නෑ. මේක තමයි කේස් කියන්නේ. ඩෝ කියන්නේ මේක. ගත්තා ගියා. මුට අහුණා කියන්නේ මේකක් වැටලා දුවන්න එහෙම වෙලාවක් නෑ අපිට. ඔයාලා වෙනා නේද මෙතන මුඩ මයික් එකක් මේ මොකද්ද? empty. මේ මොකද? මේ අපිට මේ මල්ටිප්ලේයර් ගහන්න පුළුවන් මේ ගේම් එක.
දුවන්න වේද? කමන්නේ යන්කෝ. මං හිතන්නේ මේකට තව එන්ජිමක් ඕනේ. මං දැක්ක තියෙනවා මේකට එන්ජිමක් ඕනේ කියලා. It was at this moment that he knew. He fucked up. ඔම්මට උටු. ඌත් මා වැල්ලුවා. එයි අට්ටුව මොකද්ද මං ඒ උනේ? අයියෝ. මන් දන්නේ නැහැ එහෙම එකක් කෙනා කියලා. මොකද ඉතින් කරන්න කවුලක් නැහැ මේ එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම මේ වීඩියෝ එක කියන්නේ මේ මම මේ ගේම් එකේ මේ මැප් එකම ආය කරනවා. ඒ කියන්නේ හරි විදිහට කරනවා. ඒ කියන්නේ අහුවෙන්නේ නැතු වෙන්න කොහොම හරි escape වෙන්න ඕනේ. escape වෙන ආය වීඩියෝක් දානවා. එහෙනම් ආය ඒ වීඩියෝ එක සෙට් වෙමු. එහෙනම් goodbye.